ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයන්ගේ ලස්සනම මතකයකට ඊට අවුරුදු 12ක් පෙරුණා. සිත් මාලිංග නුවන් කුලසේකර එකතු වෙලා ඒ ලෝකෙටම කියලා දුන්නු වයිඩ් යෝකලෙන්ඩ් ඩෙඩ් බෝලින් සංග්‍රාමයට ඊට අවුරුදු 12ක් පෙරුණා. විරාට් කොහ්ලි, මහේන්ද්‍ර සිං ධෝනි, යුවරාජ් සිංලා වගේ ඒ කාලේ ක්‍රිකට් ලෝකයේ පතාක යෝධයෝ දැන් ඒ වර්ල්ඩ් කප් ෆයිනල් එක ඇතුලේ නුවන් කුලසේකරට ලසිත් මාලිංගට මුහුණ දෙන්න බැරුව අන්ත අසරණ වුණා. 2014 ඒ වර්ල්ඩ් කප් එකේ කුමාර් සංගක්කාරගේ ඒ ලස්සන ඉනිමට පරිස්සමෙන් සෙල්ලම් කරපු ඒ ඉනිමට ඊට අවුරුදු 12ක් පෙරුණා. අපිට හිටිය ට්‍රූ පවර් හිටර් පෙරේරාගේ ඒ සද්දන්ත පාරත් එක්ක ලෝක කුසලානය අපේ රටේ නම ඉදිරියෙන් ලියවෙච්ච ඒ සුන්දර මතකයට ඊට අවුරුදු 12ක් පෙරුණා. මේ මතක කොච්චර ලස්සන වුණත් මේ පහුකලේ ශ්‍රී ලංකා ක්‍රිකට් වල ස්වර්ණමය යුගයක් වුණත් ඒ 2014 ඉඳලා අද වෙනකන් අවුරුදු 12ක් ගෙවිලා ගියත් පිට ලෝක කුසලාන ෆයිනල් අපි කීපාරක් ආවත් එදා ඉඳලා අද වෙනකන් ඒ අවුරුදු 12ටම තාම අපිට එක වර්ල්ඩ් කප් සෙමි ෆයිනල් එකකටවත් සුදුසුකම් ලබන්නට බැරි වුණා.